Hi guys. ඔයාලා දැනගෙන හිටියද මීට අවුරුදු ලක්ෂ 9කට විතර කලින් පෘථුවියේ හිටිය මිනිස්සු ඔක්කොම වඳ වෙලා බොහොම පොඩි මිනිස්සු ප්‍රමාණයක් විතරක් ජීවත් වෙලා හිටිය කාලයක් තිබ්බයි කියලා. හරි. කතාව වෙන්න මෙහෙමයි. ඒ දවස්වල පෘථුවියේ හිටියේ අපි වගේ හෝමෝ සේපියන්ස්ලා නෙමෙයි. හෝමෝ ඉරෙක්ටස්ලා. ඒ තමා මීට පරම්පරා 30000කට විතර උඩින් හිටිය අපේ සීයලා කට්ටිය. මේ කට්ටිය මාර ක්වොලිටි ලයිෆ් ස්ටයිල් එකක ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මේ කට්ටිය අලුත් දේවල් වගේක් හොයාගෙනත් තිබිලා තියෙනවා. ගල් ආයුධ හදන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් එක්කම ගින්දර හොයාගෙන තියෙනවා. ඒත් එක්කම මේ කට්ටිය මස්, ඒ වගේම අනිත් ආහාර පුච්චගෙන කන්නත් පුරුදු වෙලා තියෙනවා. So life was generally good. හැබැයි ඔහොම ඉන්නකොට වැඩි පොඩක් කේස් වෙන්න පටන් ගන්නවා. අපේ ග්‍රහලෝකයට හිම යුගයක්. එහෙම නැත්නම් ice age එකක් එනවා. ග්‍රහලෝකයේ සීතල වෙනවා. මේ විදිහට ice age එකක් එනකොට පෘථිවිය වියලි වෙනවා. මේ මිනිස්සු ගොඩක් ජීවත් වුණේ අප්‍රිකාවේ. අප්‍රිකාව ශුෂ්ක ප්‍රදේශයක් වෙනවා. මේ දේවල් මේ විදිහට වෙනකොට හෝමෝ ඉරෙක්ටස්ලා ගොඩක් වේගෙන් මිය යනවා. මුළු ලෝකෙම ඉන්න ජනගහනය 1300ක් වගේ ප්‍රමාණයකට අඩු වෙනවා. So that's it. ඒ කාලේ වෙනකොට ලෝකෙ හිටිය හැම මිනිස්සයම එක හෝල් එකකට එකතු කරන්න පුළුවන් ප්‍රමාණයක් වෙනකන් අඩු වෙනවා. එක නරක සීත කාලෙකින් එහෙම නැත්නම් එක රෝගිකින් මේ හැමදේම විනාශ වෙලා යන්න තිබ්බා. හැබැයි ඒ මිනිස්සු 1300 මේ වැඩේ කොහොම හරි අල්ලගෙන හිටියා. මේ මිනිස්සු කණ්ඩායම අවුරුදු ලක්ෂයක් පුරාවට කොහොම හරි දිවිගලවගෙන ජීවත් වෙලා තියෙනවා. ඒක අපි දන්න නූතන ශිෂ්ටාචාරයටත් වඩා ගොඩක් ලොකු කාලයක්. හැබැයි මේ අවුරුදු ලක්ෂයක විතර කාලයෙන් පස්සේ ආපහු ජනගහනය වර්ධනය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ. අපි කොහොමද මේ හැම දෙයක්ම දන්නේ? සයන්ටිස්ලා අපේ DNA ටෙස්ට් කරනකොට ඒ කට්ටියට DNA වල බොටල් නෙක් එකක් හම්බෙලා තියෙනවා. මේක හරියට ලොකු වතුර ප්‍රමාණයක් අරගෙන යන ගඟක එක පටු තැනක් හම්බෙනවා වගේ වැඩක්. ඒ ජාන වලින් පෙන්නලා තියෙනවා යම්කිසි කාලයකදී දරුවන් බිහි කරන්න මිනිස්සු ගොඩක් ඉඳලා නැහැ කියලා. ඒ කියන්නේ ජෙනටික් ඩයිවර්සිටි එක. එහෙම නැත්නම් ජාන විවිධත්වය ඒ කාලේ ගොඩක් අඩු වෙලා තිබිලා තියෙනවා. අද ජීවත් වෙන හැම මනුස්සයම පැවතගෙන ඉන්නේ ඒ කුඩා කණ්ඩායමෙන්. ඒත් එක්කම ඒ කාල සීමාවට අදාළව මිනිස් ෆොසිල ගොඩක් අපිට හම්බෙන්නෙත් නැහැ. ඒ මොකක්ද දන්නවද? ෆොසිල් වෙන්න ඒ දවස්වල මිනිස්සු ගොඩක් ඉඳලත් නැහැ. මේකේ වියර්ඩ් පාර්ට් එක මොකද්ද කියලා දන්නවද? ඒ මිනිස්සු 1300 අමාරුවෙන් ජීවිතේ බේරගත්ත හින්දා තමයි අපිට අද බදු ගෙවන්නයි සෞදෝදේ වැඩට යන්න වෙලා තියෙන්නේ. You win some, you lose some, you know. එහෙනම් ආයෙත් වීඩියෝ එක හම්බ වෙනකම් stay curious guys.